Good morning to all of you. Today you have to do the next part, activity 6. එතකොට දුවල පුතාලට අද තියෙන්නේ activity 6 එක කරන්න. අපි බලමු. We'll see the lesson. Right? It's about a reading. Read the following notices and the announcement. Copy the table given at the end into your writing book and complete it. මොකක්ද කියන්නේ මේ ඇක්ටිවිටි එකේ notices වගේක් ඔයගලන්ට දීලා තියෙනවලු සහ announcement එකක් දීලා තියෙනවලු. Copy the table given at the end. මේක අවසානයේ මේ notices සහ announcement කියන එක අවසානයේ table එකක් තියෙනවලු ඒක ඔයාලට ඔයාගේ ළඟේ ලියන පොතේ සටහන් කරගන්න කියලා තියෙනවා මෙන්න මේ table එක. හරි. මේ table එක fill කරන්නේ කරන එක අපි බලමු මුලින්ම මේකේ thing described ඒ කියන්නේ මේ announcement සහ notice එක ඒක තමයි මෙතන මේ incident තුන විදිහට දක්වලා තියෙන්නේ second column එකේ අපිට තියෙනවා appearance or special features ඒ කියන්නේ ශරීරයේ ස්වභාවය තමයි මෙතනින් පැහැදිලි කරන්න ඔයාලට තියෙන්නේ ඊළඟට contact numbers තියෙනවා නම් ඒව දාන්න පුළුවන් හරි. Let's look at the first one. අපි යම් පළවෙනි එකට. It's about a missing dog. නැති වුණ බල්ලෙක් සම්බන්ධව තමයි මේ notice එක යන්නේ. Nick. Nick කියන්නේ මේ බල්ලගේ නම. A Labrador cross. Labrador cross කියලා කියන්නේ Labrador වර්ගයේ මිශ්‍ර සතෙක්. කියන්නේ මිශ්‍ර Labrador කෙනෙක් පුලි Labradorම නෙමෙයි. has been missing. එයා නැති වෙලා තියෙනවා since 3rd May. May 2 වෙනිදා ඉඳලා ආගියටක් නැහැ. Last seen wearing a red collar with a name tag. අන්තිමට එයා ඇඳගෙන ඉඳලා තියෙන්නේ රතු පාට කොලර් සහිත එයාගේ නම ලියවිච්ච tag name tag එකක් තමයි එයාට තිබිලා තියෙන්නේ. The license number is D5498 කියලා license number එක දීලා තියෙනවා. Nick is golden brown in color and has a black snout. ඒ කියන්නේ Nick ගේ පාට ගැන විස්තර කරලා තියෙනවා. එයාගේ පැහැය දීප්තිමත් දුඹුරු පාටක් එයාට තියෙන්නේ. has a black snout. Snout කියන්නේ නාසයට. එතකොට එයාට කළු පැහැති නාසයක් තියෙනවා. There is a white patch on its head. එයාගේ ඔළුවේ සුදු පැහැති patch එකක් තියෙනවා. සුදු පාට patch එක. If found, please contact the closest police station or call කියලා number එකක් දීලා තියෙනවා. කාට හරි කෙනෙක් හම්බ වුණොත් ළඟම තියෙන පොලිස් ස්ථානයට හෝ මේ number එකට call කරන්න කියලා detail එකක් දීලා තියෙනවා. A handsome reward awaits anyone who provides any information on it. ඒගොල්ලෝ දෙන්න බලාපොරොත්තු වෙන හොඳ ත්‍යාගයක් ලික් පිළිබඳව නිවැරදිව තොරතුරු සපයන්නකට හොඳ ත්‍යාගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ. හරි. අපි මේ පළවෙනි ඉන්සිඩන්ට් එක ගැන අර ටේබල් එකේ සඳහන් කරමු. missing dog කියලා ඔයාලට මේන්ෂන් කරන්නත් පුළුවන් පළවෙනි එක. right පළවෙනි එකේ appearance එක මොන වගේද මේ dog ගේ appearance එක. අපිට දාන්න පුළුවන් a Labrador cross. A Labrador cross dog. Wearing a red collar with a name tag. එක දාන්න පුළුවන් ඒකත් feature එක. ඊළඟට දාන්න පුළුවන්
golden brown in color and has a black snout. මේවා තමයි body features, right? මේවා body features. ඒවා දාන්න පුළුවන්. appearance එක මෙතන තියෙනවානේ පුතාලා. එතකොට ඔයාලට මේ වගේ දේවල් දාන්න පුළුවන්. ඊළඟට there is a white patch on its head. head. ඔය ටික දාන්න පුළුවන්. ඊළඟට contact කරන්න කොහොමද? මෙයා හම්බුනොත් කාටද contact කරන්න තියෙන්නේ? If found, please contact the closest police station of all this number. මෙන්න මේ detail එක දාන්න පුළුවන් මෙතනට ඔයාලට. මේ ටික ඔයාලා post කරලා වීඩියෝ එක post කරලා ඔයාලා ලියා ගන්න. හරි. අපි යමු දෙවෙනි incident එකට. ඒක මොකද්ද? found. යම් කිසි දෙයක් හම්බෙලා කාට හරි. right. අපි බලමු මේක මොකද්ද කියලා. A brown color men's wallet with money and 2 credit cards in it was found yesterday within the state June around 4:30 p.m. near the children's park on the Park Street, Colombo 5. දුඹුරු පැහැති පිරිමි අය විසින් පාවිච්චි කරන මුදල් පසුම්බියක් නැති වෙලා තියෙනවා. කවදද? ජූනි 10 වෙනිදා. ඒ කියන්නේ ඊයේ. ඒක තියෙන මුදල් සහ ක්‍රෙඩිට් කාඩ් දෙකක්. මේක හම්බෙලා තියෙන්නේ කොළඹ 5 පාක් ස්ට්‍රීට් එකේ තියෙන චිල්ඩ්‍රන්ස් පාක් එකේදී 4:30ට පමණ. The owner can contact the security office of the children's park to claim the wallet. අදාළ අයිතිකාරයාට පුළුවන් චිල්ඩ්‍රන් පාක් එකේ ඉන්න තියෙන security office එක අමතලා ඒක claim කරගන්න තමන්ගේ wallet එක කියලා. හරි අපි බලමු මේ දෙවෙනි incident එකේ appearance මොන වගේද තියෙන්නේ. appearance එකට ඔයාලට මේක ලියන්න brown color men's wallet with money and 2 credit cards in it කියන එක දාන්න පුළුවන්. ඔයාලා මේකෙන්ම ගන්න ඊළඟට තව appearance describe කරලා තියෙනවද බලමු. දැන් එච්චරයි appearance එක describe කරලා තියෙන්නේ. ඊළඟට contact කරන්න කියනවා. Contact the security office of the children's park to claim the wallet. ඔය ටිකම ලියවෙන්න ඕනේ. right? ඒක දාන්න පුළුවන් ඊළඟ column එකේ. right? ඔය විදිහට තමයි fill කරන්න ඕනේ මේ table එක. ඊළඟට අපි තුන්වෙනි incident එක ගැන. තුන්වෙනි එක. Guess who it is? Attention please. කරුණාකර සවන් දෙන්න. Welcome to Guess Who Is competition. ඔබ සාදරයෙන් පිළිගන්නවා සැඟවුණු අමුත්තා තරගයට. This competition is open to all. මේ තරගය සියලු දෙනාටම විවෘතයි. We will read the description of a person who is here at the carnival. අපි යම් කිසි කෙනෙක් පිළිබඳව පොඩි description කියන්නේ විස්තරයක් කියනවා මේ carnival එකේ ඉන්න කෙනෙක්ව සම්බන්ධව තමයි මේ at the carnival. ඒක කියනවනේ ඒගොල්ලෝ. All you have to do is to find him and bring him to the registration desk. ඔයාලට කරන්න තියෙන්නේ යාම හොයාගෙන registration desk එකට ගියන එක. Our mystery person today is a man. මේ නැතිවුණු කෙනා තමයි පිරිමි කෙනෙක්. He is about 5 feet and 10 inches tall and is dark complexioned. මෙයා 5'10ක් පමණ උස කෙනෙක් සහ කළු පැහැති පුද්ගලෙක්. complexion එක ගැන කියනවා නම් මෙයාගේ සම පිළිබඳව තමයි පුතාලා දැනගන්න ඕනේ ඒක. dark complexion කියන්නේ මෙයා සාමාන්‍ය පද වර්ණයේ යුක්ත පුද්ගලෙක්. He has a big birthmark on his left cheek. ඔහුට විශාල උපල්ලපයක් තියෙන ඔහුගේ වම් පස කම්මුලේ.
He is wearing a white color long sleeved shirt. ඔහු ඇඳගෙන සිටින්නේ සුදු පැහැති අධික ෂර්ට් එකක්. A pair of black trousers කළු පැහැති දිග කලිසමක්. A white hat එකක් සුදු පැහැති hat එකක් and a pair of black sandals. දාගෙන ඉන්නේ පැළඳගෙන සිටින්නේ sandals කළු පහති sandals දෙකක්. හරි ඉක්මන් කරන්න find him and win a prize. ඔහු හොයාගෙන ත්‍යාගයක් දිනා ගන්න කියලා මේ ඉන්සිඩන්ට් එකේ විස්තර කරනවා. අපි බලමු මේක ගැන. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මේකේ appearance එක සම්බන්ධව ගොඩාක් ලොකු විස්තරයක් තියෙනවා නේද? ඔයාලට කියන්න පුළුවන් he is about 5 feet and 10 inches tall and dark complexion කියන එක ගත්ත හැකි. මේ විදිහට. මේක නම් ටිකක් ලොකුවට මේ describe කරලා තියෙනවා appearance එක. He is wearing he has a big birthmark on his left cheek. He is wearing white color. මේ ටිකම කියන්න පුළුවන්. Right? මේ ටිකම දාලා. දාමු මෙතනද. He has a birthmark on his cheek. මේ ටිකම කියන්න පුළුවන් පුතාලට. කොන්ටැක්ට් කරගන්න එක කොහොමද කියන්නේ? මෙන්න මේ හරිය තියෙනවා find him and bring him to the registration desk කියන එක තමයි. එතකොට මේ කොලම් එකට එන්නේ. right? මේ ටික තමයි එතකොට ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා මේක මෙන්ෂන් කරගන්න. හරි. එහෙනම් අදට I'm going to wind up for today's lesson. Thank you so much for watching this. God bless you.